ආනද්ද සයිදාව එතකොට දුවත් එක නෙමෙයිද? සරිනු තමස් කාත් එක්කද හොටෙල් ගාන ගියේ? මෝ පිස්සෙක්කනේ මම මෝ දන්නේ නෑ සර්ම තමයි සර්. උඹේ තුඩල්ම සිතුඩල්ම නෙදල්ම සිබ්බල්ම යායා එහෙනම් බං අපි කට්ටිය වෙලාසිනින් සෙට් වෙලා ගෝල් ෆෙස් පාරක් ගිහලා රැයට මල් දෙඩි බලමු පළවෙනිදලා අපකොට අයෝඩ අය ඔබ 2026 ලබද්දි තනියමම හිටපන්. නේ දැන් 31 මොකද්ද කරන්න කියනම්ද? ඒක පාටියක් දාන්න ඕන අනිවාර්යයෙන්. දැන් තියපු සල්ලි මොකෝ දැන් කට්ටියම එක්ක කරගත්තද? කට්ටිය සල්ලි දාන විදිහට තමයි බෝතලේ තියෙන්නේ. මම නම් තාත්තගෙන් බල කියපු ගානේ ඉල්ල ගත්තා. අඩෝ උඹලා තාත්තා දුන්නද බං? ඒකට අපේ තාත්තලා බොන්න කියලා බීඩියක්වත් ගන්න රුපියලක් දෙන්නේ නැහැ බං. ඔබට පිස්සුද බල්ලෝ? මං ඉල්ල ගත්තේ ඩයලොග් එකේ වයර් එක ගන්න. ලයින් එක කපලා කියලා ඒක කියන්න. හරිද? මේ වයිෆ් අවුල නැද්ද බං? අවුලක් නැත්තෙමත් නෑ බං. පොඩි වැඩක් මාට්ටුනා බං. ඒ මොකද්ද බං? ඔබ දන්නවනේ දැන් කොට්ටක් පැල්ල මාට්ටුනා බං. ඒකම හලුකු දෙයක් නෙමෙයිද බං එතකොට? ඒක බොලට ලොකු දෙයක් වුණාට මට ඒක මහ ලොකු දෙයක් නෙමෙයි බං. අහපන්කෝ ඉච්චි දෙය මගේ. මේ තරන්ත සර්ලා ගෙදරද? ඔව් කවුද මේ? මිස් මම පැයට දාන්නේ හොටලේ. මං ආවේ සර්ගේ පොඩි බඩුවක් දාලා එයි. කවුද? සර්ගේ මේ බෝතලේ හොටෙල් එකේ දාලා එයි. භාගයක් ඉතිරුත් එක්ක. සර් මොනවා වුණත් හොඳ තාත්තා කෙනෙක්. දුව ළඟ නිසා නේද? වැඩි බොන්න නැතුව භාගයක් ඉතුරු කරේ. අපිට දුවෙක් නෑනේ. ආනද්ද සයිදාව එතකොට දුවත් එක නෙමෙයිද? හරිනු තමස් කාත් එක්කද හොටෙල් ගාන ගියේ? මෝ පිස්සෙක්කනේ මම මෝ දන්නේ නෑ සර්ම තමයි සර්. සර්ගේ නම් පීකී ඇරියසීන්ලාගේ තරිදු මල්ෂාන් නේද? මං අද යනවා ගෙදරින්. මම ඔබ පස්සේ අල්ලගන්න. හරි සර්. ආයේ ඒවත් එන්න. දෙපීටයි. ඔබ 2026 ලබද්දි තනියමම හිටපන්. නෝනා ටවුන් එක පැත්තට යන්නේ මාත් එක්කම යන්න. ඔන්න ඔකයි බං උනේ. බොල කියලා ගහපන්. ඉනාවෙන් තව. ඉලා ගහපන් ඇති. ඒක නෙමෙයි බං මොනා කරත් රෑ 12 වෙන කලින් ගෙදර එන්න ඕනේ. එහෙනම් බං අපි කට්ටිය වෙලාසිනින් සෙට් වෙලා ගෝල් ෆෙස් පාරක් ගිහලා රැයට මල් දෙඩි බලමු පළවෙනිදලා අපකොට අයෝඩ අඩෝ මචං මට පාඩියට එන්න වෙන්නේ නැහැ බං. අඩේ හේ බං. අඩෝ මල්ලිලාට ඉන්න මං විතරයි උඹලා දන්නවනේ. අඩෝ මල්ලිලා ටික පට්ට ආසාවෙන්නේ බං ඇත්ත අලුත් අඳුන් ටිකක් අඳින්න. අපි දන්නවා බං මේ ලයිෆ් එකේ න රෝලක් ගහන්න කියලා උඹ ගොඩ දාගන්න. අපි දැන් මෙහෙම කරමු. වැඩිපුරත් එක සල්ලි එකතු වුණානේ. බෝතල් ටිකයි බයිට් ටිකයි අරන් ඉතුරුෙන් ටික මුට දෙමු අපි. උඹ ඒ ටික දාලා සුප්ප ඇඳුම් ටිකක් කරන් දියන් හොඳේ. අඩෝ ඇයි බං අඬන්නේ? අඬන්න එපා බං. ඩෝ අපි බොන්නේ බේබදුකමට නෙමෙයි බං. අද වගේ දවසකට 40ක් දාන්න ඕනේ. කට්ටිය න වෙලාසින් සෙට් වෙමුද? ඔව් ඔව්. අවශ්‍යම කලින් සෙට් වෙනවා. එනවා යමු. තාත්තේ අපි ගිහිල්ලා එන්නම්. ඕ බිටක් බෑග් එකේ තියලා දාගෙන මේක අජත්තේ මචං කෙලි එහෙනම් මචං සුබ මොහොතින් පටන් ගමු. මොනවාද බං බොයි කොට කොට ඉන්නේ? පොඩ්ඩක් ඉන්න හා.
පළවෙනිද ලබද්දි මොන තත්ත්වකින් දිද්දන්නේ නැහැ. කරන්න ඕන දේවල් දැම්ම කරන්න ඕන. දැන් බයි මොකද්ද ඔය කොට කොට කරන්නේ? පෝස්ට් එකක් බා. කොදියන්ග බයි? මේ අවුරුද්දේ මාත් එක්ක අමනාප වුණ අයත් මගෙන් වැරද්දක් වුණා නම් සමා වෙන්න. මම මේ අවුරුද්දේ අනිවාර්යෙන් ඉලක්කවලට යනවා. ඒක මම මටම වෙන පොරොන්දුව. යකෝ ඔබ ඔය ඇහැලා අවුරුදු 5 ඉඳන් දාන්නේ. තෝ තාමත් අපි පින්ටෝ ගහන්නේ. මෙන්න මේක බීපන්. මචං ගාල කොටු යන්නේ ඉස්සෙල්ලා මම සින්දුවක් කියන්නේ. ගාල් කොටේ කවද යන්නේ? එయ్యකෝ ගෝල් පේස් යනවා කිව්වේ. බල්ලෝ ගෝල් පේස් කියන්නේ සිංහලෙන් ගාල් කොට නෙමෙයි. හරි සින්දුවක් කියමු. මේක කරන් ගන්න කිස් කන්නම ඕනේ. මෙත් බැල්ම සිතු බැල්ම මෙත් බැල්ම මායා. උඹේ තු බැල්ම සිතු බැල්ම නෙත් බැල්ම සිත් බැල්ම යායා තව සින්දුවක් කියන්න. මල් මිට මල් ඕහෝ වැඩන්නේ. අපි ගෝල් පේස් යන්න. මචං ඔබ ගෙදර ගියා නේද? ඔව් මචං. මම හොඳ මීන්රේ. අම්මා දොර ඇරලාම තිබ්බා මචං මට. අරුන් ටික තනියම ගෙදර යන්න පුළුවන් කියලා ගියානේ. කොහෙ ගියද දන්නේ නැහැ. ඔලෙත් අද නම් පට්ටනවා. අම්මට මේක තමයි නිදාගත්තේ.